ඕබම් මේ කලබලේ. කඩේ ලුණුවත් ඇවිල්ලාද? අලපට්ටල සෞන්දර්යස්ගේ හොතම්පයි ලුණු මගුලක් නෙමෙයි ඔයි. එහෙනම් මොන ජපමාලයක්ද ඔයි? උඹ මේ දුවංගන විතර මං හිතුවා කඩේ ලුණුවත් ඇවිල්ලා කියලා. මට මේ දැන් අර පචපේමයාගේ කොල්ලගෙන් ගෝල්ලයක් ආවා මගේ මොබයිල් එකට. හරිද? මම ගෙදරින් ගිය ගමන්ම අනංගයා ආවලු ගෙදරට. මම ගෙදර නැති වෙලාවේ අනංගයා ගෙට රින්ගලා. මම මේ කඩේට දුවනවා බං සීන්තේ කොළ ටිකක් ගේන්න. ඌ එන්න වෙලාවට බලහන්කො සීන්තේ කොළ ටිකක්වත් ගෙදර නැහනේ. දැන් උත් ඒකක්වත් දෙන්න එපෙයි බං. මම මේ කඩේට දුවනවා ඌට සීන් ටිකක් ගේන්න තේ කොළත් නැහැ. මගුල මේ එපා වෙලා තියෙනවා. මුන් එන්නෙත් බං මරු වෙලාවල් වලට. දැන් තේ එකක්වත් දෙන්න එපෙයි. ඔය තේ ටිකක් දෙන්න කඩේට දුවනවා මේ සීන් ටිකක් ගේන්න. අනංගයා නම් මම දන්නේ නැහැ. ආනන්දයා නම් පිටිපස්සට රින්ගනවා මම දැක්කා. ඈ අර කැලේ ආනන්දයා ඕ මේ මල්ලි මේ අනංගයා නෑ මේ ආනන්දය දැක්කද? ආනන්ද නම් මම දන්නේ නැහැ. උඩට පිරිමි යටට ගෑනුගෙන් නම් මේ පැත්තට දිව්වා. මොකෝ ප්‍රශ්නේ? නෑ බං ඌ ඇඳන් ගිය සාය රුපියල් 1000ක් විතර වෙනවා. මේ තරම දීලා සාය ගෙනියන්න මම මේ ආවේ. කොහරද මොකක් ගියේ? මේ තරම දෙන්න එපා උට. උගේ තරම මේ. තරම දෙන්න ඕන. උගේ සරම ඔබ රෝල් කරලා ගාගනිත් ඔගේ කනේ.